ඔන්න මං හිතනවා මේ වීඩියෝ එක බලන්න කලින් මේ වීඩියෝ එක බලන ඔයා සතුටින් පරිස්සමෙන් කොහේ හරි තැනක ඇති කියලා. දැන් මං ඔයාලට කියන්න හදන්නේ ටිකක් විතර බය හිතෙන මූණක් තියෙන අමුතු මුවෙක් ගැන. පිටසක් වලින් ආව මුවෙක් විදිහට ඕනනම් අපිට මේ මුවාව හඳුන්වන්න පුළුවන්. මන්ට් ජැක් මුවා කියලා තමයි මේ මුවාව හඳුන්වන්නේ. දැන් ඔයා මේ වීඩියෝ එකේ දකින විදිහට මේ මුවාව විශේෂ වෙන්නේ මේ මුවාගේ නහයට උඩින් තියෙන මේ ලස්සන කුහර දෙක හින්දා. ඇත්තට මේ මුවාගේ කුහර දෙකක් නෙවෙයි නහයට උඩින් සහ ඇස් දෙක අතරත් කුහර හතරක් තියෙනවා. නහයට උඩින් තියෙන මේ කුහර දෙක හරහා මේ මුවාගේ ඇතුලේ හැදෙන සුවඳ ගහන ද්‍රව්‍යයක් එළියට එන්න පටන් ගන්නවා. ඒ සුවඳ ගහන ද්‍රව්‍යය හරහා මෙයාගේ පරම්පරාවේ කට්ටියව අඳුර ගන්නවා. ඒ වගේම තමයි මේ කුහර වලින් එන ද්‍රව්‍ය නිසා මෙයාගේ සතුරන් පවා මෙයාට අඳුර ගන්න ලේසිලු. ඒ වගේම මේ මුවාගේ නළල මැද තියෙන සිදුරු දෙක මගිනුත් මෙයාගේ ඇතුලේ හදන, ඒ කියන්නේ මෙයාගේ ඇඟ ඇතුලේ හදන ශ්‍රාවයක් එළියට එනවා කලින් වගේම. මේ සිදුරු හතරෙන්ම එන්නේ එකම ශ්‍රාවය. අන්න ඒ හින්දා තමයි මේ මුවාව ටිකක් විතර අපිට විශේෂ වන්නේ. ඊට අමතරව මේ මුවාට තියෙන අන්වර්ථ නාමයක් හොල්මන් මුවා කියලා. ඔයා ඒකට හේතුව තමයි දැන් ඔය බලන්න හදන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ තියෙන මුවන්ට තියෙන හඬක් නෙවෙයි මේ මුවාට තියෙන්නේ. මේ මුවාගේ හඬ ටිකක් විතර නෙවෙයි ගොඩක් විතර භයානක සද්දයක් තමයි තියෙන්නේ. අන්න ඒ හින්දා මේ මුවාව හඳුන්වනවා හොල්මන් මුවා කියන අන්වර්ථ නාමයෙන්. ඒ වගේම තමයි මේ මුවා ගැන කතා කරද්දී මේ මුවාට තියෙනවා ඊටාම අපූර්ව හැකියාවක්. ඒක තමයි කැලේ මැද්දෙන් ඊටාම ඉක්මනින් අපෙන් හැංගිලා යන්න. ඒ කියන්නේ මෙයා කැලේ ඇතුළේදී කවුරු හරි කෙනෙක්ව දැක්කොත් කැලේ ඇතුලේ තියෙන සෙවණලි භාවිතා කරලා තප්පර කිහිපයක් ඇතුළේදී මෙයා අතුරුදහන් වෙනවා. හරියට නිකන් හොල්මනක් වගේ තමයි මෙයාගේ හැසිරීම. මේ දැක්කා මේ නෑ. අන්න ඒ වගේ හේතු හින්දා මේ මුවාව හඳුන්වනවා ගෝස්ට් ඩියර්. එහෙම නැත්නම් හොල්මන් මුවා කියන නමෙන්. රෑ වෙලාවක අපි මේ සතාව දැක්කොත් මෙයාගේ ඇස් දෙක අපිට පේන්නේ හරියට නිකන් ගිනි ලාම්පු දෙයක් වගේ. ඇඟ කළු පාට වුණාට ඇස් දෙක පේනවා ඊටාම තද කහ පාටට. ඇත්තට මේ සතා නම් භූත මුවෙක් වගේ තමයි. ඒ වගේම මෙයාලා විශේෂ වෙන තව දෙයක් තමයි මේ සතුන්ගේ පිරිමි සතුන්ට තියෙන විශේෂ දල දෙකක් වගේ දත් දෙකක්. ඒ දත් දෙක අනිත් මුවන්ට නැහැ. මේ වර්ගයේ මුවන්ට විතරයි පිහිටලා තියෙන්නේ. ඒකත් මේ මුවන් ගැන කතා කරද්දී අපි කතා කරන්න ඕනිම විශේෂ කාරණාවක්. ලංකාවේ ජීවත් වෙනවා කියලා මේ සතා හඳුන්වුවට මම නම් තාම ලංකාවේ මේ වගේ සතෙක් දැකලා නැහැ. ඒ හින්දා වැඩිපුර නම් බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මං ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න පුළුවන් තැනක පරිස්සමෙන් ඉන්න.